අදත් ඔයාලව ස්ටෙක් YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ AI ගැන පස්වෙනි කොටසේ කියන්නේ එක එක කාණ්ඩ වලට ගැලපෙන AI මොනවද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට web developers ලට ඊට පස්සේ ඒ වගේම තව software developers ලට ඒ වගේම අලුතෙන් idea developers ලට ඒ වගේ දේවල් වලට තමයි මේ අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එක යටින් තියෙන subscribe button එක click කරලා එනේ තියෙන bell icon එක click කරලා අපිට subscribe පාරක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක Facebook ඔස්සේ නරඹනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් තියෙන like එකක් හරි comment එකක් හරි දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මම කලින් වීඩියෝ වලදී ඔයාලට කියලා දීලා තියෙනවා ඒ වලින් කොහොමද chat එකක් දාගන්නේ ඊට පස්සේ image එකක් generate කරගන්නේ වීඩියෝ එකක් generate කරගන්න සින්දුවක් generate කරගන්න speech එකක් generate කරගන්න වගේ වීඩියෝ රාශියක්ම මම ඔයාලට කරලා දීලා තියෙනවා මේ ඔයාලට මේ Facebook page එක හරහා ඒ ටික සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක cover කරගන්න ඕනේ මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලට AI ගැන පොඩි idea එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලට සාමාන්‍ය මිනිස්සුන්ට ඊට පස්සේ chat කරන්න ඊට පස්සේ professional web developers ලට ඒ වගේ හැම කාණ්ඩයක් යටතේම මොන AI එකද use කරන්න ඕන කියලා එක කතා කරන්න මම හදන්නේ. ඉතින් අපි මුලින්ම බලමු professional web developer කෙනෙකුට මොකක්ද හොඳ AI එක කියලා. web developer කෙනෙක් කිව්වොත් එයාට සමහර විට මම මේක web developer කියලා කියන්නේ app එකයි web එකයි දෙකම වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකටම හරියන සමහර AI තියෙනවා හොඳම quality විදියට UI generate කරලා UX එක generate කරලා ඒ කියන්නේ UI කියන්නේ user interface එක UX කියන්නේ user experience එක මේ දෙක සම්පූර්ණයෙන් ලස්සනට generate කරලා දෙන සමහර AI තියෙනවා. ඉතින් මෙතන අංක 1ට ඉන්න Claude AI එක ඊට පස්සේ 2ට ඉන්නවා Arena.ai ඊට පස්සේ 3ට ඔයාලට use කරන්න පුළුවන් DeepSeek එක 4 වෙනියට use කරන්න පුළුවන් Gemini එක. මම මෙතන DeepSeek 3 වෙනියට ගත්තේ Gemini එකේ සමහර වෙලාවට code වලට අර code වලට මේ Gemini වලින් හරියට දෙන්නේ නැහැ code එක. ඉතින් එතකොට ඒ වෙලාවට DeepSeek use කරලා ඒ වෙයි bugs ටික debug කරගන්න ඔයාලට මේකේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද Claude.ai වලින් මොකද්ද කරන්න ඕන කියලා. ඔයාලගේ Google search bar එකට ගිහිල්ලා Claude AI කියලා ගහුවාම මුලින්ම එන link එකට ගිහිල්ලා ඒකේ ඔයාගේ account එකක් හදාගන්න. මම කලින් වීඩියෝ වල AI වල account හදන හැටි මම කියලා දීලා තියෙනවා විශේෂයෙන් ChatGPT වල. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඒවා ගැන කියලා දෙන්නේ නැහැ. ඔයාලා දන්නවා continue with Google button එක දීලා log වෙන්න ලේසිම ක්‍රමය තමයි ඒක. ඒ විදිහට log වුණාට පස්සේ ඔයාලට එනවා ඒකේ chatbot එකක්. ඊට පස්සේ ඒකේ ඔයාලට type කරන් තියෙන්නේ පොඩි දෙයයි කියන්නේ ඔයාලට website එකක් generate කරලා දෙන්න කියලා කියන් තියෙන්නේ. එතකොට එයා කියන්නේ ඔයාලට ඕන code language එක මොකක්ද කියලා. ඒ කියන්නේ HTML ද CSS ද JavaScript ද නැත්නම් React JS ද React Native ද ඒකේ නැත්නම් Flutter ද ඒ විදිහේ app එකක් හරි mobile website එකක් හරි ඔයාලට හදාගන්න මේක හැකියාවක් තියෙනවා. ඔයාලා HTML CSS JavaScript නම් ඉතින් ඔයාලට මෙහෙම ගහන්න පුළුවන්. මට වෙබ්සයිට් එකක් ජෙනරේට් කරලා දෙන්න HTML CSS JavaScript වලින්. ඔයාලා HTML කියලා ගහුවොත් එයා HTML කෝඩ් එක විතරයි දෙන්නේ. මොකද කිව්වොත් එයාට මේක back end developing ගැන කිසිම idea එකක් නැහැ. ඒක හින්දා තමයි ඔයාලට මම කිව්වේ මේ විදිහට තුනම දෙන්න කියලා. ඔයාලා ඒ තුනම දුන්නොත් එයා ඒක ඒ විදිහට ජෙනරේට් කරලා දෙනවා. React.js නම් ඔයාලට වෙනම component file විදිහට තමයි ගන්න වෙන්නේ. කිව්වේ එයාට ෆයිල් ජෙනරේට් කරන්න හැකියාවක් නැහැ. ඒක හින්දා තමයි එයා ටෙක්ස්ට් ෆයිල් විදියට දෙන්න අපිට ඒ ෆයිල් එක කොපි කරලා අදාළ කම්පෝනන්ට් ෆයිල් එකේ ගිහිල්ලා පේස්ට් කරලා වෙබ් එකට අදාළ අවුට්පුට් එක ගන්නත් පුළුවන්. නැත්නම් ඇප් එකට අදාළ අවුට්පුට් එක ගන්නත් පුළුවන්. එවැනියට මම කතා කරන්නේ කියන්නේ normal persons ලට. කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේදී එයාට ගොඩක් ප්‍රශ්න එනවා. ඒ වගේ වෙලාවට AI එක යූස් කරන එක ගොඩක් හොඳයි. කියන්නේ සමහර මිනිස්සු දන්න දේවල් හරි සීමිතයිනේ. එතකොට එයාට AI එක යූස් කරලා එයාට අදාළ ප්‍රශ්නේ හොයාගන්න පුළුවන්. AI එකෙන් සමහර වෙලාවට දැන් ડોක්ටර්ස් ලගේ ජොබ් අඩු වෙගෙන එන්නේ මේ බෙහෙත් වල මේ report එක දාම කෙලින්ම report එක පිටින්ම ස්කෑන් වෙලා එනවා. ඉතින් මාත් මේ දවස්වල ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. ආට ඒක ළඟදීම දවසක මම මේක රිලීස් කරන්න. ඒක වෙබ් ඇප් එකක් මොබයිල් ඇප් එකක් දෙකම විදිහට තියෙන්නේ. මේ විදිහට තමයි ඔයාට
මේ normal personsලාට ඒකට chat කරන්න පුළුවන් හොඳම එකක් තමයි Gemini. Gemini වලින් මේ ඔයාට පුළුවන් සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසි වලින් language තුනකින් ඔයාට මෙතන රිසර්ච් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ පුරවැසි ඉන්න. කියන්නේ මේකේ තියෙනවා හින්දි හැම language එකකින්ම මෙයා support වෙනවා. ඉතින් මේක Google වලින් නිකුත් කරපු එකක් හින්දා මෙයාට හැම language එකක්ම පුළුවන්. ඉතින් ඔයාට සිංහලෙන් නම් එයා සුද්ධ සිංහලෙන් මේක කරලා පෙන්නනවා. ඉතින් වෙන AI වගේ නෙවෙයි ChatGPT use කරන්න එපා කිව්වේ ඒකයි. ChatGPT වලට සිංහල පුළුවන් වුණාට එයාට හරියට සිංහල පාවිච්චි කරන්න බෑ. අන්න ඒක තමයි එතන තියෙන අවුල. ඒ වෙනුවට තමයි Gemini තියෙන්නේ. Gemini වලින් එයාට හරියටම අපිට output එක පෙන්නනවා. ඉතින් අපිට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් කට්ටියට සමහර වෙලාවට පාළුවක් එහෙම දැනුන වෙලාවකට මේ ඒකත් ඒක එහෙම chat කරද්දී වෙලාව යනවා දැනෙන්නෙම නැහැ. අන්න ඒ විදිහට තමයි මම කිව්වේ මෙතන Gemini එක use කරන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් මේ AI ආවට පස්සේ මිනිස්සුන්ට හිතන්න තියෙන මේක නැතිවල මිනිස්සු හරියට කම්මැලි වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන ලොකුම අවුල. මිනිස්සුන්ට idea එකක් develop කරගන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා. කියන්නේ AI ආවට පස්සේ එයාලා ඒවට මැප් බැහි වෙලා ඉන්නේ. කියන්නේ AI වලින් ඉල්ලුවාම එයා idea එකක් develop කරලා දෙනවා. ඒ කියන්නේ ඒකට හොඳම උදාහරණ Gemini thinking කියලා එකක් තියෙනවා. අන්න ඒක Geminiට කියලා ඕනම idea එකක් develop කරගන්න පුළුවන්. ඉතින් මේ idea developing කියන එක ගැන කිව්වොත් එයා කියන්නේ Tamanට මොකක් හරි දෙයක් අලුතෙන් හිතන්න ඕන නම් ඒක Geminiට හිතලා මේ ඒකේ output එක අපිට පෙන්වන්න පුළුවන්. ඒකට ඉස්සර මිනිස්සු කරේ තමන්ගේම දෙයක් හදලා ඒක තමන්ම තියෙන බග් ෆික්සින් කළා තමන් මේ ගැටලු විසඳගත්ත ක්‍රමයක්. ඉතින් දැන් AI ආපු හින්දා මිනිස්සු හරියට කම්මැලි වෙලා ඒක හින්දා තමයි එයාලා මේ විදිහට AI use කරන්නේ. හැම ප්‍රශ්නයකටම විසඳුම් AI වල තියෙයි කියලා හැබැයි හිතන්නේ. හැබැයි AI හැදුවේ ඇත්තටම මිනිස්සු හැදුව හින්දා මිනිස්සු ඇත්තටම AI වලට ඉහළින් ඉන්නේ. ඔයාලා දැනගන්න ඕන ඔයාලට ස්කිල් තියෙනවා නම් AI වල කොපියක් නොවී ඉන්න. කියන්නේ AI වලට හැම වැඩම පුළුවන් වුණාට එයාට සමහර දේවල් බැහැනේ. අන්න ඒවා ඔයාලගේ ශක්තියක් කරගෙන AI වලට වඩා ඉහළින් ඉන්නවා. එතකොට තමයි ඔයාලට ජොබ් වෙන්නේ. ජොබ් නැහැ කිව්වට ජොබ් ඇත්තරම තියෙනවා. AI හින්දා ආපු මම එක ජොබ් එකක් කියන්න prompt engineering කියලා. ඒ කියන්නේ AI වලට අපි ගහන ටෙක්ස්ට් එක තියෙනවානේ. ඒක සමහර වෙලාවට එයාට understand කරගන්න අමාරු වෙනවා. එතකොට තමයි අපිට prompt engineering ජොබ් කරන කට්ටිය වැදගත් වෙන freelancer website වල ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ වගේ. prompt engineering වලින් අපිට අදාළ දේ ඒ විදිහටම prompt engineer කෙනෙකුට කියලා ඒකට අදාළ දේ ඒ විදිහටම AI වලට generate කරගන්න තමයි prompt engineersලා ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒක දුන්නට 99.9%ක්ම ඊට වඩා පොඩ්ඩක් විතර වෙනස් ඒවා තමයි එන්නේ. හැබැයි prompt engineersලාට කිව්වොත් ඒක 100%ක්ම හරි විදිහට යා සමහර වෙලාවට generate කරලා දෙනවා. අන්න ඒක තමයි AI වලින් ආපු jobs වල විශේෂත්වය. ඒ වගේම දැන් තියෙන අර IT පැත්තේ තියෙන job අඩු වෙලා කියන එකත් ඒකත් ඇත්ත. මං කියන්නේ නැහැ ඔයාලට හැමදේම AI වලින් ගන්න කියලා. Tamanටත් හිතන්න දේවල් තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි සමහර දේවල් AI වලට ගත්තට කමන්නේ. හැබැයි ඔයාලා AI වල කොපියක් නොවී ඉන්න බලා ගන්න ඕනේ. ඒ කියන්නේ AI වලට වඩා හැම වෙලේම ඉහළින් ඉන්න ඕන. ඔයාලට ස්කිල් එකක් තියෙනවනේ ඒක ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. ඉතින් මං හිතනවා අද ඔයාලා මේ කාණ්ඩ දෙක යටතේ AI ගැන යමක් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අපි තවත් දවසකින් හමු වෙමු. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකයි Facebook page එකයි follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.